අද මම කරන වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. මේ චීන ගමේ ලස්සන මම ඔයාලට පෙන්වන්නම් මගේ YouTube channel එක ඔස්සේ. අද මම යන්න බලාපොරොත්තු වෙනවා මේ පාර දිගේ ගිහිල්ලා. මෙතනින් මෙහෙම පල්ලෙහාට ගහලා මෙන්න මේ අඩිපාර දිගේ. හරි. ඔන්න තියෙනවා මම යන්න බලාපොරොත්තු වෙන පාර. දැන් එනම් පිටත් වෙමු. එහෙම කියලා පිටත් වෙලා ගියාට මග දුරක් යනකොට අයියෝ මට කලන්තේ වගේ ආවා. මම ඉතින් ප්‍රෙග්නන්ට් එක්කෙනානේ යන්නේ. එතන එහාට තව යන්න බැරි වුණා. ඉතින් ආපහු හැරිලා ආයි මගෙදරටම ගියා. ඒත් පොඩ්ඩක් ඉන්න සීන මාමන්ඩි අද විලිලා තිබ්බනේ කට්ටියක් එක්ක ඒක සුද්ධ කරන්නේ. එතකොට එයා වීඩියෝ කරපු දේවල් ටිකක් තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ චීන මිනිස්සු සූර්ය ශක්තිය හරියට වැඩ ගන්නවා. මේ බලන්න. මේක විතරක් නෙමෙයි. ඔයාලා දකින්න ඇති මේ අපේ මගෙදර වටේට තියෙන තාප්පේ පුංචි මේ බල්බ් වගේක් සෙට් කරලා තියෙනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකකට කිව්වා මේ ඒ බල්බ් දවාලට සූර්ය ශක්තියෙන් charge වෙනවා. ඊට පස්සේ රැට ආලෝකය දෙනවා. මේ බලන්න මෙතෙන්ට මේ view එක කොච්චර ලස්සනට පේනවද කියලා. මේවා නම් මේ හස්බන්ඩ් මට එපු වීඩියෝස් කිහිපයක්. එයා යාළුවෙක් එක්ක ගිහිල්ලා තියෙනවා ඊයේ චයිනීස් හොට් පොට් එකක් try කරන්න. එතකොට ඉතින් එයාලා කාපු ಜಾති තමයි මේ තියෙන්නේ. එයා කියනවා ඉතින් අර චීනේ වගේ ගොඩක් ಜಾති ඉතින් ලංකාවේදී කන්න නෑලු ඉතින් හොට් පොට් එකකට ගියාන් පස්සේ. මේ තියෙන සුප් බේස් එක. ඒකේ තමයි ඔය එක ಜಾති දාලා රත් කරලා ඉවර මේ අපි ගන්න එළියට මෙනු එක මෙයා පෙන්නන හරි වේගෙන් පෙන්නගෙන යන්නේ මෙයා. මම කොහොමද ඉතින් මිනිසුන්ට විස්තර කරන්න කියන්නකෝ. අයියෝ යාගේ වැඩ. වර ඔක්කොම ටික දාලා මේ තියෙන ඩිපින් සෝස් එකට කොහෙද? ඔය කාලා ඉතිරි වෙච්ච